නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ මජ්ක්‍ධිමාගමේහි මජ්ක්‍ධිම නිකායෙහි දෙවැනි සූත්‍රය සබ්බාසව සූත්‍රය, සියලු කෙලෙස් නැති කිරීම පිළිබඳ සූත්‍රය. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන කුමාරයාට අයිති භූමි ප්‍රදේශයේහි අනේපිඩු සිටුතුමා විසින් ඉදිකරන ලද අනාථපිණ්ඩිකස්ස ආරාමයේහි වැඩවසන සමයෙහි උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතලා මෙන්න මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරනවා. සබ්බාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාථ සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. භික්ෂූනි, තොපට සියලු කෙලෙස් නැති කිරීම පිළිබඳ ක්‍රමය දේශනා කරන්නෙම්. එය හොඳින් අසන්න, හොඳින් මෙනෙහි කරන්න යන ආදි වශයෙන් මේ දේශනාව ආරම්භ කරනවා. ඒ භික්ෂූන් ප්‍රතිවචන දෙනවා. එසේ භාගතුන් වහන්සේ යනුවෙන් මේ සවැත් නුවර ගැන විශේෂ සඳහනක් තියෙනවා මෙහිදී. ඇයි මේ සවැත් නුවර සාවත්ති යන නම ලැබුණේ කියලා. සියලු උපභෝග පරිභෝග වස්තුන්ගෙන් සමෘද්ධහින් සාවත්ති. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට අවශ්‍ය යම් භාණ්ඩයක් තියෙනවා නම් ඒ සියලුම දේවල් වලින් සම්පූර්ණ වෙච්ච නගරය. අද නම් අපි කියන්නේ එහෙම නගර කියන්නේ නිව්යෝක් වගේ නගර. සියලු දේවල් තියෙනවා. කෙනෙකුට මේ නගරේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ. නමුත් ඒ දවස්වල කිව්වේ සාවත්ති කියලා. දෙවියන්ගේ ආලකමන්දා නුවර වගේ සමෘද්ධ වෙලා තිබුණා කියලා කියනවා. ඒ සවැත්පුර ජේතනම් කුමාරයා ඒ කොසල් රජුරු යුද්ධයක් දිනපු වෙලාවේ උපන්න හේන් ජේත කියලා නම තියපු කුමාරයාට අයිති භූමි ප්‍රදේශයක් තියෙනවා මේ නගරයෙන් පිටත. මේ නගරය ප්‍රාකාරයකින් වට කරලා තියෙන්නේ. ඒකට කියන්නේ පිටත ප්‍රාකාරය කියලා. නගරය තුල තව ප්‍රාකාරයක් තියෙනවා. එයින් ඇතුලේ තමයි රජුගේ ප්‍රදේශය කියලා කියන්නේ. මේ කියන ජේතවනයේ තියෙන්නේ නගරයෙන් එළියේ නැත්නම් පිටත. පිටත මේ ජේතනම් කුමාරයාට අයිති වනය කියලා කියන්නේ නිකන් හැදිච්ච කැලයක් නෙමෙයි. ඊටා වටිනා ගස් වෘක්ෂ රෝපණය කරලා ඒවා වර්ධනය කරලා ඒවා ආරක්ෂා කරලා සදපු උයනක් වෙන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ 18 කෝටියක් කහවණු වතුරලා තමයි මේ අනේපිඩු සිටුතුමා මිලට ගන්නෙ. නමුත් මේ මිලට ගැනීමේ ක්‍රියාවලිය බලන් ඉන්න ජේත කුමාරයාට හිතෙනවා මේ සුළුපටු කාරණයක් වෙන්න බෑ. නැත්තම් මේ තරම් කහවණු ප්‍රමාණයක් මේ වගේ බිමකට පූජා කරන්නේ නැහැ. ඒ හින්දා මම සහභාගී වෙන්න ඕනි කියලා ජේත කුමාරයා ඒ අනේපිඩු සිටුතුමා පුදපු නැත්තම් ඒ මිලට ගන්න යොදපු 18 කෝටියත් නොඑක් කෝටි ගණන් වටිනා වෘක්ෂයන්ුත් පූජා කරනවා මේ ජේතවන ආරාමයේ. එහෙම නැත්නම් අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ ගොඩනගන්න. අනේපිඩු සිටුතුමා කෝටි 54ක් වියදම් කරනවා සම්පූර්ණයෙන්. මේ දෙදෙනාගේ සහයෝගයෙන් ඉදිවෙන මේ අනේපිඩු සිටු ආරාමය බොහෝ දෙනාගේ පැහැදීම පිණිස ආනන්ද මහතෙරුන් ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමය යනුවෙන් හඳුන්වලා තියෙනවා. මොකද මුල් ස්වාමියාගේ නමත් පසු ස්වාමියාගේ නමත් සඳහන් වන පරිද්දේ.
මෙන්න මේ විශේෂ ස්ථානයේ තමයි මේ අනේපිටිසිතුමා ආරාමයේ ඉදි කරන්නේ. ඒ ආරාමයේහි විශේෂ කුටියක් තියෙනවා බුදුරජාන් වහන්සේට. උන්වහන්සේගේ ඒ විශේෂ වූ කුටිය දිව්‍යමය කුටියක් වගේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ දෙපැත්තෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට කුටි දෙකක් ඉදි කරලා තිබුණා කියනවා. එනාදි වශයෙන් 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාට නොඑක් දහස් ගණන් අනිකුත් ශ්‍රාවකයන්ට බොහෝ උපකරණ සහිතව ඊතා ශ්‍රද්ධාවෙන් බොහොම හොඳින් සකසලා දන් දීපු විහාරයක්. මේ ජේතවනයේ පිහිටි මේ අනේපිටිසිතුමාගේ ආරාමයේ වැඩවසන සමයෙහි තමයි උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් අමතලා මේ අති උතුම් වූ ධර්ම දේශනාව කරන්නේ. මේ ධර්ම ක්‍රමය ප්‍රත්‍යක්ෂණ භාවයේ සිට අරහත්ත්වයට දක්වාම මාර්ගය පැහැදිලි කරන ඊටාම පැහැදිලි වූ ඊටාම සවිස්තරාත්මක වූ අතිශයින් වටිනා ධර්ම ක්‍රමයක්. අපි දැන් හිත යොමු කරමු කෙසේද මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. මහණෙනි මම නුවණින් දක්නා පුද්ගලයාට දකින පුද්ගලයාට එහෙම නැත්නම් දැනගන්න පුද්ගලයාටම තමයි මම මේ කෙලෙස් නැති කිරීම කියන්නේ. මේ කෙලෙස් නැති කිරීම කියන්නේ නුවණින් දකින පුද්ගලයාට, නුවණින් දැනගන්න පුද්ගලයාට. නුවණින් දකින්නේ නැති පුද්ගලයාට නෙමෙයි. නුවණින් දකින්නේ නැති පුද්ගලයාට නෙමෙයි. ඇයි එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරේ? මොකද උත්සාහයේ තියෙන වැදගත්කම ඉස්මතු කරන්න ඕනේ හින්දා. උපායක් නැත්තම්, උත්සාහයක් නැත්තම් දැනගන්න ඒ පුද්ගලයා කවදාකවත් මිදෙන්නේ නැහැ. සමහර පුද්ගලයෙකුට නම් මිදෙන්න ඕනෙත් නැහැ. මිදෙන්න ඕනේ ඇයි කියලා දන්නෙත් නැහැ. නමුත් සමහර පුද්ගලයෙක් මිදෙන්න ඕනේ කියලා දන්නවා. නමුත් උත්සාහ කරන්නේ නැහැ. ඒ උත්සාහ කරන්නේ නැති පුද්ගලයාට කවදාකවත් ඒක දැනගන්න ලැබෙන්නේ නැහැ. කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ පැහැදිලිව වෙන් කරනවා ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. මම මේ නුවණින් දක්නා නුවණින් දැනගන්නා පුද්ගලයාට පමණයි මේ කෙලෙස් නැති කිරීම දේශනා කරන්න කියලා. ඒ උත්සාහ කරන්නේ නැති පුද්ගලයන්ගේ තව තවත් වීර්ය වඩවලා උත්සාහයේ යෙදවීම පිණිස වන්නට ඕනේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා කුමක් දක්නා කුමක් දැනගන්නා පුද්ගලයාටද මම මේ දේශනා කරන්නේ? යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද කියන මේ මනසිකාර ක්‍රම දෙක දැනගන්න පුද්ගලයාට තමයි මෙනෙහි කිරීම ක්‍රම දෙක දැනගන්න පුද්ගලයාට තමයි මේ කෙලෙස් නැති කිරීම කියන්නේ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ නුවණ යොදන්නේ නැතුව ඒ දේ මතක් කිරීම. නුවණින් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ කියන්නේ නුවණත් සමග නුවණින් තෝරා බේරාගෙන තමයි මේ සිතුවිලි සිතන්නේ. භාගතුන් වහන්සේ ක්‍රම 7ක් දේශනා කරනවා මේ සියලු කෙලෙස් නැති කිරීම පිණිස. කොහොමද? අත්ථි භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. භික්ෂූනි මේ නුවණින් දැකලා ප්‍රහාණය කර යුතු නැත්නම් නැති කළ යුතු කෙලෙස් තියෙනවා, ආසව තියෙනවා. අයි මේ ආසව කියන්නේ? ආසව කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ආසව කියලා මේ රාවණි දේවල් වලට. ඒ කියන්නේ පැහිලා තියෙන්නේ. ඉතින් මේ ලෝභ ද්වේෂ මෝහ කියන දේවලුත් සංසාරේ බොහෝ කල් අපේ సంతානය තුල පැහිලා තියෙන අර්ථයේ ආසව නමින් හඳුන්වනවා. බොහෝ කල් ඉඳලා තියෙන නිසා මේවා පැහිලා තියෙන. ඒ හින්දා මේ කෙලෙස් වලට ආසව කියලා හඳුන්වලා තියෙනවා. අත්ථි භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. භික්ෂූනි නුවණින් දැකලා
ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා. අත්ථි ආසවා සංවරා පහතබ්බා. හික්මීමෙන් එහෙම නැත්නම් සංවරය දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. මේ දෙවෙනි කොටස. අත්ථි ආසවා පටිසේවනා පහතබ්බා. නුවණින් දැනගෙන නුවණින් සලකලා බලලා පරිහරණය කිරීමෙන් ඉවත් කළ යුතු කෙලෙස් තියෙන ප්‍රහාණය කළ යුතු කෙලෙස් වර්ගයක් තියෙනවා. මේ තුන්වෙනි කෙලෙස් ප්‍රමාණය. අත්ථි ආසවා අදිවාසනා පහතබ්බා. ඉවසීම ප්‍රගුණ කිරීමෙන් එහෙම නැත්නම් ශාන්තිය ප්‍රගුණ කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. අත්ථි ආසවා පරිවර්ජනා පහතබ්බා. අත්ථි ආසවා පරිවර්ජනා පහතබ්බා කියන්නේ වර්ජනය කිරීමෙන්, ඒ කියන්නේ දුරු කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. අත්ථි ආසවා විනෝදනා පහතබ්බා. ඈත් කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. අත්ථි ආසවා භාවනා පහතබ්බා. වැඩිවීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. මේ අනාදි වශයෙන් ක්‍රම 7කට කෙලෙස් වර්ග කළා. ඒ කෙලෙස් ප්‍රමාණයන් මේ විදිහට තමයි ප්‍රහාණය කළ යුත්තේ යනුවෙන් විස්තර කරනවා. මොනවද මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්? දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන්නේ දැන් මේ අශෘතවත් පෘථග්ජනයා, ඒ කියන්නේ බණ අහලා නැති, ආර්යයන් දැකලා නැති, ආර්යයන් හඳුරගන්න දන්නේ නැති, ආර්යයන්ගේ ධර්මය අහලා නැති, ආර්ය ධර්මයේහි හිත ප්‍රගුණ කරලා නැති, හික්මිලා නැති පෘථග්ජනයා දන්නේ නැහැ තමන් මොනවා කල්පනා කරන්න ඕනේද, තමන් මොනවා හිතන්න ඕනේද කියලා. ඉතින් මේ පුද්ගලයා හිතනවලු හිතන්න ඕන නැති දේවල්. හිතන්න ඕන දේවල් හිතන්නේ නැතුව ඉන්නවලු. එහෙම ඉන්නකොට ඔහු තුල කෙලෙස් වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? යම් ධර්මයක් දිගින් දිගටම කල්පනා කිරීමෙන් තමන්ට කලින් නොතිබිච්ච කාමාශ්‍රව, ඒ කියන්නේ කාම පිළිබඳ කෙලෙස් ඇති වෙනවා නම්, කලින් නොතිබිච්ච ඒවා අලුතෙන් ඇති වෙනවා නම්, ඇති වෙන කෙලෙස් වැඩි වෙනවා නම් අන්න ඒව තමයි හිතන්න හොඳ නැත්තේ. නමුත් මේ පුද්ගලයා ඒව තමයි හිතන්නේ. යම් සිතුවිල්ලක් සිටීමෙන් නැත්නම් කල්පනා කිරීමෙන්, දිගින් දිගටම කල්පනා කිරීමෙන් කලින් නොතිබිච්ච භවආශ්‍රව වැඩෙනවා නම්, භවආශ්‍රව ඇති වෙනවා නම්, භවආශ්‍රව කියන්නේ මොනවද? දැන් කාමාශ්‍රව කියලා කියන්නේ ඇස පිනවීම පිළිබඳ, කන පිනවීම පිළිබඳව, නහය පිනවීම පිළිබඳ, එහෙම නැත්නම් දිව පිනවීම පිළිබඳව, එහෙම නැත්නම් කය පිනවීම පිළිබඳ සිතුවිලි. ඒ කාම සිතුවිලි කලින් නොතිබිච්ච සිතුවිලි ඇතිවීම දක්වා සිතනවා නම්, ඇතිවෙච්ච සිතුවිල්ල තවදුරටත් වැඩිවීම දක්වා සිතනවා නම් ඔහුට ගැලවීමක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ භවආශ්‍රව කියලා ප්‍රමාණයක් තියෙනවා. මොකක්ද මේ භවආශ්‍රව කියලා කියන්නේ? ඒ භවයට තියෙන ඇලීම. ඒ කියන්නේ භවය පිළිබඳ තණ්හාව. ඒ කියන්නේ අපි හිතනවා මනුස්ස ලෝකේ ඉන්න ඕනේ මෙන්න මේ විදිහට. සිටුවරයෙක් වගේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් රජ කෙනෙක් වගේ ඉන්න ඕනේ. මේ විදිහේ වස්තුවක් අයිති කරගෙන ඉන්න ඕනේ. මේ විදිහේ යාන වාහන තියෙන්න ඕනේ. යනාදි වශයෙන්. සමහරු කියනවා නෑ එහෙම නෙමෙයි, විද්‍යාඥයෙක් වගේ වෙන්න ඕනේ. ඒ වගේ එක විදිහේ තමන් අල්ල ගන්නවා. තමන් ඉන්න ඕනේ කොහොමද? තමන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? යනාදි වශයෙන්. තව කෙනෙක් කියනවා මේ මනුස්ස ලෝකේ සැප විඳලා වැඩක් නැහැ. චතුම් මහරජිකේ විදිහට ඉන්න ඕනේ. නැත්තම් තවුසාවේ දෙවියෝ ඉන්න විදිහට ඉන්න ඕනේ. නැත්තම් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මියෝ ඉන්න විදිහට ඉන්න ඕනේ යනාදි වශයෙන්. මේවට තමයි භවආශ්‍රව කියලා කියන්නේ. ඉතින් අපි වඩනවා මේ විදිහේ තමයි අපි ඉන්න ඕනේ. මේ විදිහේ ඇඟක් තියෙන්න ඕනේ. මේ විදිහේ වස්තුව තියෙන්න ඕනේ. මේ විදිහේ ඥාතීන් ඉන්න ඕනේ. මේ විදිහේ පිරිවර ඉන්න ඕනේ. මේ විදිහේ දෙසිදස්සෝ ඉන්න ඕනේ. මේ විදිහේ යාන වාහන තියෙන්න ඕනේ යනාදී වශයෙන්
අපි ඒ ජීවිතේ පිළිබඳ ආසාව වඩනවා, තණ්හා වඩනවා. අන්න ඒවට තමයි භවආශ්‍රව කියලා කියන්නේ. අවිද්‍යාශ්‍රව කියලා කියන්නේ යම් කිසි සිතුවිල්ලක් සිතුවාම තියෙන මෝහය වැඩි වෙනවා. අන්න ඒවට කියන්නේ අවිද්‍යාශ්‍රව කියලා. ඉතින් මේ අශ්‍රතවත් පෘථග්ජනයා දන්නේ නැහැ තමන් මොනව කල්පනා කරන්න ඕනේද කියලා. ඒ පුද්ගලයා කල්පනා කරන දේවල් වලින් වෙන්නේ කලින් නොතිබිච්ච කාම කෙලෙස් නැත්නම් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව ඇති වෙනවා. එහෙම නැත්නම් තියෙනේවා තව වැඩි වෙනවා. නමුත් බණ අහලා තියෙන ආර්යයන් දැකලා තියෙන ආර්ය ධර්මයේ හික්මිලා තියෙන පුද්ගලයාට එහෙම නෙමෙයි. ඒත් මේ බණ අහලා නැති, එහෙම නැත්නම් ධර්මය අහලා නැති, ආර්යව දැකලා නැති, ආර්ය ධර්මයේ හික්මිලා නැති මේ පුද්ගලයා හිතන්න ඕන එක දන්නේ නැහැ. ඒ හින්දා හිතන්න ඕන නැතිවම හිතනවා. මොන වගේද හිතන්නේ? අතීත කාලයේහි මං හිටියද? අතීත කාලයේහි මං හිටියේ නැද්ද? ඒ කියන්නේ ගිය භවයක මේ ජීවිතය ඉපදෙන්න කලින් මම හිටියද? හිටියේ නැද්ද? හිටියානම් කොයි වගේ ඉපදෙන්න ඇද්ද? මොන වගේ ඇඟක් තියෙන්න ඇද්ද? මොන වගේ ජීවිතයක් ගත කරන්න ඇද්ද? අතීතයේ එක ජීවිතයක මොන වගේ ඉඳලා තව ජීවිතයකට ගියාද? ඒ ජීවිතය කොහොමද? කොයි විදිහේ ඇඟක් තියෙන්න ඇද්ද? කොයි විදිහේ ඥාතියින් ඉන්නද? අනාදි වශයෙන් අතීත භවය පිළිබඳ ඔහු සැක කරනවා. එහෙම නැත්නම් අනාගතේ මම ඉන්නවද? නැත්නම් මේ ජීවිතෙන් පස්සේ මම කියලා කෙනෙක් නැද්ද? ඒ කියන්නේ මට හිතන්න දෙයක් නැද්ද මේ ජීවිතෙන් එහාට? අනාගතේ ඉන්නවනම් මම මොන වගේ වෙයිද? මොන වගේ ඇඟක් එක්ක ඉපදෙයිද? මොන වගේ ඥාතියින් ඉඳීද? මොන වගේ වස්තුවක් පරිහරණය කරයිද? යනාදී වශයෙන් අනාගත භවය පිළිබඳව සැක කරනවා. එහෙම නැත්නම් වර්තමානයේ පිළිබඳව සැක කරනවා. මම කියලා කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කොහෙද ඉන්නේ? නැත්නම් මම කියලා කෙනෙක් නැද්ද? මම කියන සත්‍යය කොහෙන් ඉඳලා ආවද? යනාදී වශයෙන් ඔහුට සිටිවිලි ඇවිල්ලා ඔහු එන්න පැටලෙමින් අවුල් ජාලයකටපත් වෙනවා. ඉතින් මෙහෙම මෙනෙහි කරන ඔහුට මිත්‍යා දෘෂ්ටි වර්ග 6කින් එකක් ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද? ආත්මය කියලා එකක් තියෙනවා කියලා හිතනවා එක්කෝ. ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. එහෙම නැත්නම් ආත්මය කියලා එකක් නැහැ කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා මම ආත්මය දැනගත්තා කියලා. මම කියලා කෙනෙක් ඉන්නවා, මේ මම ඉන්න කෙනා ආත්මය දැනගත්තා. එහෙම නැත්නම් හිතනවා මම කියන කෙනා අනාත්මය දැනගත්තා. ආත්මයක් නැති බව දැනගත්තා. මේ මිත්‍යා දෘෂ්ටි බොහොම සියුම් පොඩි වෙනස්කම් තියෙන්නේ. හොඳින් පැහැදිලිව හිතලා බැලුවේ නැත්නම් පැටලෙන්න පුළුවන්. ඒ හින්දා මම කෙටියෙන් කියන්නේ. එහෙම නැත්නම් අනාත්ම වූ මම ආත්මය හැඳිනගත්තා. යනාදී වශයෙන් හිතනවලු. එහෙම නැත්නම් හිතනවලු මේ සැප දුක් විඳින යම් කිසි දෙයක් මේ ඇඟ තුල තියෙනවා නම් ආත්මය කියලා ඒ ස්ථිරයි. මේ ඇඟ විතරයි කැඩෙන්නේ. ඇඟ විතරයි වෙනස් වෙන්නේ. ජීවිතෙන් ජීවිතයට යනවා ආත්මය එක දිගට ඒක වෙනස් වෙන්නේ නැහැ. ආත්මය නිත්‍යයි කියලා. මෙන්න මේ විදිහට සිතිවිලි ඇති වුනහම මෙන්න මේකට කියනවා දෘෂ්ටිගත වුණා. මිත්‍යා දෘෂ්ටිය සහිත වුණා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය පැමිණුණා කියලා. එහෙම නැත්නම් කියනවා දෘෂ්ටි ගහන. ගහන කියලා කියන්නේ දැන් අපි වන ගහනයක් කිව්වොත් ඇවිදින්නවත් බැරි තරම් ගස්වැල් වැවිලා නම් කැත්තකින් නැත්නම් විශාල පිහියකින් ගස්වැල් කපාගෙන ඉදිරියට අඩියක් තියන්න ඕන නම් ඒකට කියනවා ගහනයක් කියලා. වන ගහනයක් කියලා. ඒ මොකද ඒ ගහණයෙන් එළියට එන්න හරි අමාරුයි. මේ දෘෂ්ටිය දියුණු වෙලා මිත්‍යා දෘෂ්ටිය වැඩි වෙලා දෘෂ්ටි ගහණය බවට පත් වුනහම එයින් ගැලවෙන්න හරි අමාරුයි. ඒ නිසා ඒකට කියනවා දෘෂ්ටි ගහන කියලා. නැත්තම් කියනවා දෘෂ්ටි කාන්තාර කියලා. අයි දෘෂ්ටි කාන්තාර කියලා කියන්නේ මේ කාන්තාරේ යන පුද්ගලයාට සියලු වර්ගයේ භය තියෙනවා. වතුර නැතුව යයිද? වතුර මට කොහොම ලැබෙයිද? කෑම නැතුව යයිද?
තියෙන කැම ටික ඉවරුනාට පස්සේ මොකද කරන්නේ? සියලු භය සහිතයි. සතෙක් ඇවිල්ලා උවදුරක් කරයිද? එහෙම නැත්නම් අමනුෂ්‍යයෙක් ඇවිල්ලා උවදුරක් කරයිද? යනාදී වශයෙන් කුණාටුවක් එයිද? මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ජීවිතය රැක ගන්න පුළුවන් වෙයිද? යනාදී වශයෙන් සියලුම බය සහිත තනක් තමයි මේ කාන්තාරය කියන්නේ. මේ දෘෂ්ටිය දිනු වෙච්ච පුද්ගලයාට සියලුම භය කැමති වෙන්න පුළුවන්. මොකද ඔහුට අපාය උප්පත්තිය උරුමයි. ඉතින් ඒ නිසා ඒ දෘෂ්ටියෙන් නැගිටින්න නැතුව කවදාකවත් අපායෙන් මිදෙන්න බෑ. ඒ නිසා ඔහුට සියලු බය තියෙනවා. ඊට අමතරව මනුස්ස ලෝකයේ පුදුනත් ඔහුට බොහෝ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මේක දෘෂ්ටි කාන්තාරයක් වෙනුවෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් අපිව විනිවිද යනවා කියන අදහසින් දෘෂ්ටි විසූක නැත්නම් සම්මාදිට්ඨිය හරහා සම්මාදිට්ඨිය යට කරගෙන යනවා කියන අදහසින් දෘෂ්ටි විසූක කියලා කියනවා. එහෙම නැත්නම් කියන දෘෂ්ටි විප්පන්දිත කියලා. ඒ කියන්නේ සෙලවෙන සුළු. මොකද සාමාන්‍ය අන්ධබාල පුතග්ජනේ එක දෘෂ්ටියක හැමදාම ඉන්නේ නැහැ. කාලයකට එක දෘෂ්ටියක් තෝරගන්න. කාලයකට ඒක වෙනස් කරලා තව එකක් තෝරගන්න. මේ දැන් අපිට සාමාන්‍ය පුද්ගලයෝ දිහා බැලුවාම හිතන්න පුළුවන් එක්තරා කාලයක ඒ පුද්ගලයා මේ විදිහටයි ඉන්නේ. මේ විදිහේ කාර්යභාරයක් කරනවා. මේ විදිහේ මිත්‍රයෝ ආශ්‍රය කරනවා. තව ටික කාලෙකින් බලනකොට ඒ ප්‍රමාණය වෙනස් කරලා වෙන විදිහේ දේවල් කරන්න පටන් ගන්නවා. එහෙම කරා කියලා මේ මිදෙන්නේ නැහැ. මිදෙනවා කියලා ඔහු හිතන් ඉන්නවා. එච්චරයි. ඉතින් ඔහු හිතනවා කලින් හිටියට වඩා මේ තැන බොහොම හොඳයි. මේ විදිහට තමයි ඉන්න ඕනේ. මේ විදිහ තමයි කාලය ගත කරන්න ඕනේ. මේ විදිහට තමයි ධනෙ වැය කරන්න ඕනේ. පසු කාලෙක ඔහු නැවත එය මාරු කරනවා. මෙන්න මේ නිසා කියන දෘෂ්ටි විප්පන්දිත කියලා. කාලෙන් කාලෙට ඉන්න ක්‍රමේ මාරු කරන හින්දා. අල්ලගෙන ඉන්න දෘෂ්ටිය මාරු කරන හින්දා. ඒ නිසාම මෙය දෘෂ්ටි සංයෝජනයක් බවට පත් වෙනවා කියලා කියනවා. දෘෂ්ටි සංයෝජනය කියලා කියන්නේ සංසාරයත් එක්ක මුසු කරන හේයින්, සංයෝග කරන හේයින් සංයෝජන කියලා කියනවා. ඒ කියන්නේ හැම ආකාරයකින්ම නැවත නැවත සංසාරෙටම තමයි මුසු වෙන්නේ. සමහරලාට අපි හිතමු එක්තරා පුද්ගලයෙක් ඉන්නවා මත්පැන් පානය කරන කාලයකදී. උදාහරණයක් ඇටියට මම මේ සරල උදාහරණයක් කියන්නේ. මත්පැන් පානය කරනකොට ඔව් කල්පනා කරන්නේ කීයක් හරි උපයා ගන්න ඕනේ, මිත්‍රයොත් එක්ක හවසට රැස් වෙන්න ඕනේ, මේ විදිහේ දේවල් කන්න ඕනේ, මේ දේවල් බොන්න ඕනේ යන ආදි වශයෙන් තමයි ඔහුගේ දෘෂ්ටිය තියෙන්නේ. පසු කාලයක ඔහු හිතනවා නෑ එහෙම නෙමෙයි. අපි ජනතාවට සේවය කරන්න ඕනේ කියලා ඔහු වෙන පිරිසක් එක්ක අහුවෙලා ඊට පස්සේ ඔහු අන්‍ය පුද්ගලයන්ගේ දුක සැප හොයලා බලලා එහෙම කරන්න පටන් ගන්නවා. ඉතින් ඔහු හිතනවා දැන් මං ගොඩක් හොඳයි කියලා. පසු කාලයක ඔහුට බුද්ධ ආගම අහන්න ලැබිලා ඔහු සිල් රකින්න පටන් ගන්නවා. නමුත් දැන් මෙහෙමයි මේ හැමදේම කරාට මේ හැමදේම කොයිතන වුණත් අල්ලගත්තොත් එතනම තමයි. ඉතින් මම කියන්නේ මේ පන්සලකට ඇවිල්ලා ඉඳගන්න තැන අල්ලගත්තත් එතනම තමයි ඉඳ වෙන්නේ. එතනින් එහාට යන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් ඉඳගෙන ඉන්න තැන කාට හරි දෙන්න කැමති නම් ඒකත් අල්ල ගැනීමක්ම තමයි. ඉතින් ඒ වගේ තමන් කල්පනා කරන්න ඕනේ තමන්ට තියෙන උපාදාන මොනවද කියලා. එහෙම කල්පනා කරේ නැත්නම් අපි කරන්නේ මොනවා වුණත් ඒව නැවත සංසාරේටමයි මුසු වෙන්නේ. මොකද අපේ ප්‍රාර්ථනාවන් අර සංසාරයෙන් එපිට තියෙන නිවන කරා යොමු වෙන ඒවා නෙමෙයි. ඊට මෙහා තියෙන ඒවා තමයි අපේ ඇල්ම එහෙම නැත්නම් ආසාව එහෙම නැත්නම් තණ්හාව තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි කරන පිනත් උපනිශ්‍රය වෙන්නේ ඉතින් ඒ වගේ දෙයකටම තමයි. බොහොම අවංකව මේන් මිදෙන්න කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමදේම අතාරින්න අවංකව කැමති වෙන්න ඕනේ. ඒ කරන පින් ඒට හේතු වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම නැති වුණොත් හැමදාම මේ සංයෝජන අපිට තියෙනවා. සංයෝජන තියෙද්දි කවදාකවත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒ සංයෝජන ගැලවෙන්න විදර්ශනා වඩන්න අවංක පුද්ගලයෙක් වෙලා ඒ තමන්ට තියෙන ආසාවල් අතාරින්න කැමති වෙන්න ඕන. අපි පොදු වශයෙන් ඕනෑම කෙනෙක්
මේ ලෞකික දේවල් වලට තමයි පොඩි කාලේ ඉඳලා කැමති. හැමෝම පිළිගන්න ඕනේ. පසු කාලයක ඥානෙ ලැබෙනවත් එක්ක තමයි ඊට එහා දෙයකට කැමති වෙන්නේ. ඥානීය ප්‍රමාණයට තමයි ඒකට කැමති වෙන්නේ. සමහරලාට කටින් කිව්වත් මට සෝවාන් වෙන්න ඕනේ කියලා මේ දැම්මම ගෙවල් දොරවල් අතහැරලා යන්න පුළුවන්ද කියලා හෙව්වොත් බෑ කියන්න පුළුවන්. තව මේ දරුවෝ ඉන්නවා පොඩි දරුවෝ ඉන්නේ ඒගොල්ලන් අතාරින්න විදිහක් නැහැ අනාදි වශයෙන්. නොඑක් හේතු කාරණා දෙන්න පුළුවන්. අතාරින්න ඕනේ කියලා හිතුවට එකපාරට අතාරින්න බෑ. නමුත් අවංකව කැමති වෙන්න ඕනේ මෙය ප්‍රගුණ කරන්න. එහෙම නැත්නම් හැම තැනම ගිහිල්ලා අල්ලා ගැනීමක්ම තමයි තියෙන්නේ. ඒ හින්දා නැවත සංසාරات එක්ක මුසු වෙනවා. නමුත් මේ කරන පින් අහක යන්නේ නැහැ. සංසාරේට හරි ඕන වෙනවා. දැන් අපිට කණ්ඩාදින්න ලැබෙන්නේ කලින් කරපු පින් හින්දා තමයි. ඒ රටාව බුදුජාන් වහන්සේ පොදුනත් නැතත් ලෝකේ තියෙනවා. දිව්‍ය ලෝකවල දෙවියෝ උපදිනවා. මනුස්ස ලෝකෙන් මැරිලා මිනිස්සු දිව්‍ය ලෝකවල ඉපදිනවා. ඉපදින්නේ නැත්තේ නෑ. බුදුරජාන් වහන්සේ ඊට වඩා උතුම් වූ සැපයක් ගැන තමයි දේශනා කළේ. අපිට හිතෙනවා නම් දැන් මේ ඇමතිවරයෙක්, සිටුවරයෙක්, එහෙම නැත්නම් රජ කෙනෙක් විඳින සැප අති උතුම් සැපක් කියලා. ඊට වඩා සැප දිව්‍ය ලෝකේ තියෙනවා. ඊටත් වඩා සැප බ්‍රහ්ම ලෝකේ තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඒ සැප වලටත් වඩා සැපයක් ගැන. ඒක අවබෝධ කරගත්ත පුද්ගලයාට විතරයි මේ තියෙන රූප දැකීමේ ආසාව අතහැරලා මේ තියෙන රූප වලට තියෙන ආසාව අතහැරලා ඊට එහා දෙයක් ගැන හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හැමදාම කල්පනා කරන්නේ අද මොනවද කන්නේ? අද හවසට මොනවද කන්නේ? හෙට උදේට කන්නේ මොනවද? හෙට උදේට යන්නේ කොහෙද? බලන්නේ මොනවද? යනාදී වශයෙන් ඇහැ පිනවන්නේ කොහොමද? කන පිනවන්නේ කොහොමද? යනාදී වශයෙන් තමයි හැම වෙලෙම කල්පනා කරන්නේ. මේ දරුවන්ට අනාගතයේදී හොඳක් වෙන්නේ කොහොමද? මොනවා ඉගෙන ගත්තොත්ද හොඳට යාන වාහන ගෙවල් දොරවල් ඇතුළේ ඉන්න පුළුවන් යනාදී වශයෙන් අපි මේ පංචකාමයේම තමයි වඩන්නේ. ඊට එහා දෙයක් වඩන්න ඊට වඩා දියුණු මනසක් තියෙන්න ඕන. ඒක වඩන්න එපා කියලා නෑ. ඒක මේ හොඳ නැහැ කියලා ඒකාන්තයෙන්ම කියලා නෑ. ඒක අවශ්‍යයි. නමුත් වඩන්න කියලා නෑ. ඒ කියන්නේ තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරගන්න කියලා නෑ. මේ විදිහට දෘෂ්ටි සංයෝජනයේ තියෙන පුද්ගලයා කොයිම ආකාරයකින්වත් ජාතියෙන් කියන්නේ ඉපදීමෙන් වයසට යෑමෙන් ලෙඩවීමෙන් මරණයෙන් ශෝකයටපත් වීමෙන් වචනෙන් කිය වැළපීමෙන් කවදාකවත් මිදෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මොකද දෘෂ්ටි සංයෝජන තියෙනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් මිදෙන්නේ නැහැ. ඒත් ආර්යයන් දැකලා තියෙන ආර්ය ධර්මය අහලා තියෙන ආර්ය ධර්මයේහි හික්මිලා තියෙන. ඒ කියන්නේ නිකන් අහලා විතරක් නෙමෙයි. මේ කියන දේවල් කරන්නත් ඕනේ. ඒකයි මෙතන මේ කාරණා තුනක් කියන්නේ. ආර්යව දැකලා තියෙන්නත් ඕනේ. ආර්යයන්ගේ ධර්මය අහලා තියෙන්නත් ඕනේ. දැන් සමහරු පන්සල් යනවා. නමුත් ධර්මය අහන වෙලාවට එන්නේ නැහැ. මල් පූජා කරන වෙලාවට ඇවිල්ලා අනික් වැඩ ටික කරලා යනවා. දැකලා තියෙනවා. නමුත් ධර්මය අහන්න දෙන්නේ නැහැ. සමහරු ධර්මය අහන්න එනවා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. හික්මෙන්නේ නැහැ යහන ධර්මයේ තුල. ඉතින් මේ කාරණා තුනම තියෙන පුද්ගලයාට තමයි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ආර්ය දැකලා තියෙන්න ඕනේ. ආර්ය ධර්මයේ අහලා තියෙන්න ඕනේ. ආර්ය ධර්මයේ හික්මිලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ආර්ය ධර්මයේ හික්මිලා තියෙන පුද්ගලයා දන්නව මොනවද මෙනෙහි කරන්න ඕනේ නැත්තේ. මොනවද මෙනෙහි කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔහු සිතන සිතුවිලි වලින් ඔහුට නූපන්නා වූ කෙලෙස් අලුතෙන් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. උපන්නා වූ කෙලෙස් ටික ටික ප්‍රහීන වෙලා යනවා. මෙන්න මේ ආකාරයට හිතනකොට ඔහුට පුළුවන් වෙනවා සෝවාන් මාර්ග ඥානය දක්වා තමන්ගේ දර්ශනය දියුණු කරන්න. මෙන්න මේ ප්‍රමාණය තමයි දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානයතේ තිබෙන්නා වූ සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන සංයෝජන ප්‍රහාණයතේ නුවණින් දැකිය යුතුයි කියලා දේශනා කරනවා. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේ
ආත්මය කියලා දෙයක් නැහැ කියන දේ. නමුත් එය හරියාකාරයෙන් අවබෝධ කරගත්තේ නැත්නම් මිත්‍යා දෘෂ්ටි පැමිණෙන්න පුළුවන් අර කිව්වා වගේ. මම කියලා කෙනෙක් නැත්නම් මේ කරනේව කාට පළ දෙන්නද කියලා මිත්‍යා දෘෂ්ටියකට එන්නත් පුළුවන්. ඉතින් ඒක හරියාකාරයට අවබෝධ කරගන්න ඕනේ. ඒ හරියාකාරයට අවබෝධ කරගන්න තමයි අපි මේ වෙහෙසෙන්නේ. මේ පළවෙනි ප්‍රමාණය මේ සූත්‍රයේ දැක්වෙන පළවෙනි ප්‍රමාණය තමයි අත්ති ආසවා දස්සනා පහතබ්බා කියන ප්‍රමාණය. කියන්නේ දර්ශනයෙන් දැකලා ප්‍රහාණය කළ යුතු ප්‍රමාණය. අත්ති ආසවා සංවරා පහතබ්බා කියලා තියෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. මොකද්ද මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ? යම්කිසි පුද්ගලයෙක් නුවණින් තමන්ගේ ඇහැ පාලනය කරනවා. තමන් මොනවද බලන්න ඕනේ නැත්නම් මොනවද කියලා තීරණය කරලා තමයි බලන්නේ. නිකම්ම ඇහැ ඉදිරියට හැම දෙයක්ම බලන්න යන්නේ. අපි පාරේ ගමන් කරනවා නම් හැම පුද්ගලයාගේම මුහුණු දිහා බලන්න ගත්තොත්, හැම පුද්ගලයා දිහාම බල යන්න ගත්තොත්, ඒ විවිධ වර්ගයේ පුද්ගලයන් අනුව අපිට විවිධ වර්ගයේ සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට බොහෝ විට කෙලෙස් සිතුවිලි තමයි හටගන්නේ. සමහර විට දෙන්න පුළුවන් මේ පුද්ගලයාට නම් මේ විදිහේ ලක්ෂණ තියෙන. මේ පුද්ගලයාට තරහ යනවා වගේ. ඒ අනාදි වශයෙන් නොඑක් සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි හැම එකක්ම අපේ පැත්තෙන් බැලුවම අපිට අකුසල්. යම් කිසි විදිහකට ඇහැ පාලනය කරන්න කියලා කියනවා. ඇහැ පාලනය නොකර ඉඳීමෙන් යම් කිසි පුද්ගලයෙකුට ඇති වෙන කෙලෙස් ඇති නොවන ආකාරයට. අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ගමන් කරන්න කියන්නේ මදක් දුර ඊටාම ළඟ බලන්නෙත් නැතුව, ඊටාම දුර බලන්නෙත් නැතුව මධ්‍යම වශයෙන් දුරක් බිම් බලාගෙන තමයි ඉදින්නේ කියන්නේ. එතකොට අපිට මාර්ගයේ යන්න අවශ්‍ය ප්‍රමාණයට මාර්ගය පේනවා. අනික් යාන වාහන එන විදිහ අපිට දැනෙනවා. අපිට පේනවා යම්කිසි ප්‍රමාණයකට. නමුත් දැන් පාරේ යන මිනිස්සු යන බව දැනුණට ඒ මිනිස්සු මොන වගේද කියලා සිතවිල්ලක් හටගන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයෝ හරියාකාරව වස්ත්‍ර ඇඳගෙන යනවාද, වැරදි ආකාරයට ඇඳගෙන යනවාද යනාදී වශයෙන් සිතවිලි ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිත රැකගන්න ලේසි. ඒ ආකාරයට දැන් අපි හැම શબ્දයක්ම අහන්න ගත්තොත් අපිට කෙලෙස් ඇති වෙන්න සම්භාවිතාව වැඩි වෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා මේ දේවල් ඇහුවාම කෙලෙස් ඇති වෙනවා. එහෙනම් මේ දේවල් අහන්න නැතුව ඉන්න ඕනේ. මේ දේවල් ඇහුවාම හිත එකඟ වෙනවා. හිතේ කෙලෙස් අඩු වෙනවා. එහෙනම් ඒව වැඩියෙන් අහන්න ඕනේ. යනාදී වශයෙන් අපි අහන දේවල් තෝර බෙර ගන්න. ඒ වගේ මේ සුවඳ පාවිච්චි කිරීම නැත්නම් ආග්‍රහණය කිරීමෙන් කෙලෙස් ඇති වෙනවා. මේ සුවඳ ආග්‍රහණය කිරීමෙන් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. යනාදී වශයෙන් සුවඳක් තියෙනවා. රස හොයනකොටත් එහෙමයි. මේ රස හොයන්න ගියාම මේ රස විඳින්න ගියාම කෙලෙස් ඇති වෙනවනම් ඒ රස ඒ ආකාරයට උත්සාහ කිරීම නවත්තන්න ඕනේ. ඉතින් මේ ආකාරයට මේ ඉන්ද්‍රිය පාලනය කිරීමෙන් කෙලෙස් සෑහෙන ප්‍රමාණයක් නැති කරගන්න පුළුවන්. පාලනයක් නැති වෙච්ච ගමන්ම අපිට ඉන්ද්‍රියන්ගෙන්ම අපේම ඇහෙන් අපිට අහිතකර දේවල් අපිට පේන්න පටන් ගන්නවා. අපේම කනින් අපිට අහිතකර දේවල් ඇහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙවෙනි ප්‍රමාණය. තුන්වෙනි ප්‍රමාණය තමයි පාවිච්චි කිරීමෙන්, එහෙම නැත්නම් නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන් නැති කළ යුතු කෙලෙස්. මොනවද? අත්ති ආසවා පටිසේවනා පහතබ්බා. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. බේසජ්‍ය පරික්කාර කියන දේ. මේ උතුම් භික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි අපිටත් මේ සියල්ල අවශ්‍යයි. අපිත් මේ සියල්ල පරිහරණය කරනවා. අපිටත් කෙලෙස් ඇති නොවන පරිද්දෙන් මේවා පරිහරණය කරන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන්ගේ වශයෙන් අපිට අදාළ වශයෙන් හිතලා බලන්න ඕනේ. අපිට යොදා ගන්න ඕනේ අපිට අදාළ ආකාරයට. කොහොමද? භාගතුන් වහන්සේ දේශනා කරනවා පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති. ඒ කියන්නේ නුවණින් සලකලා බලලා සිවුර අඳිනවා. යාවදේව සීතස්ස පටිඝාතාය. මේ සීතලෙන් මිදෙන්න. උන්හස්ස පටිඝාතාය. රස්නෙන් මිදෙන්න. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානං පටිඝාතාය. මැසි මදුරු ස්පර්ශ වලින්. එහෙම නැත්නම් අවුසුලං
ස්පර්ශ වලින් අවුවෙන් සුලගෙන් බේරෙන්න. එහෙම නැත්නම් දීර්ඝ જાතියින්ගේ ඒ කියන්නේ සර්පයන්ගේ ස්පර්ශ වලින් බේරෙන්න මේ සිවුර අඳිනවා. යාවදේව හිරිකෝපින පටිච්චාද නැත්තම් යම් තාක් මට මේ ලැජ්ජා ඇතිවන ස්ථාන වහගන්න පුළුවන්ද? මෝහ කරගන්න පුළුවන්ද? මෙන්න මේ ආකාරයට හිතලා තමන්ගේ භික්ෂුන්ට දේශනා කරනවා සිවුර අඳින්න කියලා. අපිට ඒ ආදාළ කරගන්න පුළුවන් අපි අඳින්නේ මොනවටද කියලා කල්පනා කරලා. සමහරවිට බැලුවාම ලැජ්ජාස්ථාන වෙහෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සමහර අය අඳින දේවල් දිහා බැලුවාම කල්පනා වෙන්නේ මේ අඳින එකේ මූලික පරමාර්ථයවත් දන්නේ නැද්ද කොහෙද කියලා. ඒ වගේ දැන් මෙතන තියෙන්නේ සීතලෙන් මිදෙන්න ඕනේ, අවුවෙන් මිදෙන්න ඕනේ, මැසි මදුරු තුලං ආදී ස්පර්ශ වලින් මිදෙන්න ඕනේ, ලැජ්ජාස්ථාන වැහෙන්න ඕනේ. මෙන්න මේ සඳහා තමයි මම මේ ඇඳුම අඳින්නේ කියලා ඇඳොත් එම ඒ ඇඳුම නිසා මානයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇඳුම නිසා Tamanට වෙන කෙලෙස් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ ආකාරයෙන් ඇඳුම පරිහරණය කිරීමෙන් Tamanට පුළුවන් වෙන ඇඳුම නිසා Tamanට ඇති වෙන කෙලෙස් වලින් බේරෙන්න. දැන් පින්ඩපාතය කියලා තියෙන මේ ආහාරය වළඳන භික්ෂුන් වහන්සේට කියලා තියෙන්නේ නේව දවාය ජවය වැඩිම පිණිස නෙමෙයි. කියන්නේ ශක්තිය වැඩින්න නෙමෙයි. න මදාය ඒ කියන්නේ පුරුෂ මදය කියන දේ වැඩෙන්න නෙමෙයි. න මණ්ඩනාය කියලා කියන්නේ අඩුතැන් පුරවන්න නෙමෙයි. න විභූෂනාය කියලා කියන්නේ තියෙන තැන් අලංකාර කරන්න නෙමෙයි. යාවදේව ඉමස්ස කායස්ස තිතියා යම්තාක් මේ කය කෙලින් තියාගන්න පුළුවන්ද? යාපනා යැපෙන්න පුළුවන්ද? විහිංසූපරතිය බඩගිනි වේදනාවෙන් මිදෙන්න, බඩගිනි බවින් මිදෙන්න පුළුවන්ද? බ්‍රහ්මචර්යානුග්‍රහය මම මේ කරන භාවනා නැත්නම් හිත දියුණු කිරීම නැත්නම් නිවනට යන මාර්ගය, ඒ මාර්ගයට අනුග්‍රහයක් පිණිස තමයි මම මේ ආහාරය වළඳන්නේ. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි කියලා කියන්නේ අතීත කාලයේ ඉඳලා ඉගෙන අද දවසේ මුල නැගිට වෙලේ ඉඳලා මේ මොහොත දක්වා ඇතිවෙච්ච බඩගිනි වේදනා නැති කරමි. උදරයේ තියෙනනේ යම්කිසි වේදනාවක් මේ බඩගින්න නිසා, ආහාර නොමැතිකම නිසා. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි කියලා කියන්නේ මේ උදේ ඉඳලා මේ දක්වා ඇතිවෙච්ච ඒ බඩගිනි වේදනාවන් වලින් මිදෙමි. නවංච වේදනං උප්පාදෙස්සාමි. මේ අද දවසේ අපි දන්නවා නැවත හෙට උදේට තමයි ආය ආහාරය ගන්න. එහෙනම් අද හවසට ඕන ප්‍රමාණයක් ඒ වේදනාවෙන් ඇති නොවන ප්‍රමාණය ගන්න ඕනේ, මේ කය කෙලින් තියාගන්න පුළුවන් ප්‍රමාණයක්. යාත්‍රාච මේ භවිස්සති කියන්නේ එතකොට මේ විදියට ආහාරය ගත්තාම, මේ ප්‍රමාණය ගත්තාම ජීවිතය ගෙවෙනවා. යාත්‍රාවක් මෙන් ගමන් කරන පහසුවෙන්. පහසු විහාරෝචාති කියලා කියන්නේ පහසුවෙන් ගමන් කරනවා. අනවජ්‍යතාච කියලා කියන්නේ නිවැරදිව ජීවත් වුණා කියලා අපිට සැනසීමක් ලබන්න පුළුවන්. ආපහු හැරලා බැලුවාම මම ආහාර රස තණ්හාවටම නෙමෙයි මේ ආහාරය ගත්තේ. මම මේ ඇඟ කෙලින් තියාගන්න ඕන ප්‍රමාණයට, මගේ බ්‍රහ්මචර්යාව රැක ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට තමයි මේ ආහාරය ගත්තේ. බඩගිනි වේදනාව නැති වෙන ප්‍රමාණයට තමයි ආහාරය ගත්තේ කියලා Tamanට සැනසෙන්න පුළුවන්. ආයි හැරිලා බැලුවත් මේ විදිහට ආහාරය ගත්තා. ඉතින් යම්කිසි පුද්ගලයෙක් කැමති ආහාර කැමති ප්‍රමාණ වලින්, විශාල ප්‍රමාණ වලින් පරිහරණය කරන්න හදනවට වඩා එහෙම කරද්දී ඇතිවන කෙලෙස් මේ විදිහට හිතලා ආහාරය පරිහරණය කරන පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ. ඒක තමයි පාවිච්චි කිරීමෙන් නැති කළ යුතු කෙලෙස්. නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් වලින් මේ දෙවෙනි ප්‍රමාණය. ඒ කියන්නේ චීවර පිළිබඳව කිව්වා. දැන් මේ පිණ්ඩපාතය. ඊට පස්සේ සේනාසන කියලා කියන්නේ ඉන්න වාසස්ථාන. ඒ වාසස්ථානය පාවිච්චි කරන්න කියලා තියෙන්නේ සීතලෙන් මිදෙන්න, උෂ්ණයෙන් මිදෙන්න, මැසි මදුරුවන්ගෙන්, අවුසුලන් වලින්, සර්පයන්ගෙන් ස්පර්ශ වලින්, දෂ්ට කිරීම වලින් මිදෙන්න. ඊට අමතරව විවේකව වාසය කිරීමට තනක් හැටියට මේ විදිහට සලකලා තමන් කුටියක් හදාගත්තොත්, එහෙම නැත්නම් නිවසක් හදාගත්තොත් මම හිතන්නේ ඔහුට ඒ නිවස පිළිබඳ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් භික්ෂුවකට නම් තමන්ගේ කුටිය පිළිබඳ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමකට කුටිය පිළිබඳ
කෙලෙස් ඇති වෙන්නේ නැතුව වගේම අපිටත් අපේ නිවස මේ ආකාරයට හිතලා නිර්මාණය කරගත්තොත් ඒ පිළිබඳව කෙලෙස් ඇතිවීමෙන් මිදෙන්න පුළුවන්. ඊට අමතරව තව කාරණා තියෙනවා මේ විවිධ ඍතු කුණාටු යනාදී මේ විවිධ ඍතු වලින් මේ බේරෙන්නත් හිතාගෙන තමයි මේ ආවාස ගෙවල් පරිහරණය කළ යුත්තේ. බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ කොහොමද කියනවා නම් නුවණින් සලකලා බලලා උපන්නා වූ වේදනාව එනේ රෝගාබාධයකින් ඇති වෙන වේදනාවෙන් මිදීම පිණිස මම මේ බෙහෙත් පාවිච්චි කරනවා කියලා හිතලා පාවිච්චි කරොත් ඔහුට ඒ බෙහෙත් පිළිබඳ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රස බෙහෙතක් හම්බුනහම ටිකක් වැඩියෙන් බොන්න හිතෙනවා. ඒ වගේ එහෙම කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්. මේ ප්‍රමාණය තමයි නුවණින් සලකලා බලලා පාවිච්චි කරන්න කියනවා. දැන් මේවා දුරු කරන්න කියන්නේ නැහැ. දැන් මේකේ හොඳට වෙනස බලාගන්න. දැන් ඇහෙන් නම් කිව්වා ඉන්ද්‍රිය සංවරයට කිව්වේ ප්‍රමාණයක් බලන්න එපා. අවශ්‍ය ප්‍රමාණය විතරක් බලන්න කියලා. ඒ කියන්නේ කෙලස් ඇති වෙන්නේ නැති ප්‍රමාණය විතරක් බලන්න, අහන්න, දකින්න කියලා ඉන්ද්‍රිය සංවරය කරගන්න කියනවා. දැන් මෙතන කියන්නේ පාවිච්චි නොකර ඉන්න නෙමෙයි. මෙතන කියන්නේ පාවිච්චි කරන්න. හැබැයි නුවණින් සලකලා බලලා. හැමදේම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කෙලස් ඇති වෙන්නේ නැති වෙන්න. මේ තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය කියනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් ප්‍රමාණයක් තියෙනවා. අත්ථි ආසවා අදිවාසනා පහතබ්බා. මොනවද ඉවසන්න කියලා තියෙන්නේ? ඉවසන්න කියලා තියෙනවා නුවණින් ඉවසන්නලු සීතල, උෂ්ණේ ඉවසන්නලු, බඩගින්න ඉවසන්නලු, පිපාසය ඉවසන්නලු. දැන් මේක මේ සුළු කාරණයක් නෙමෙයි මේ කියාගෙන ගියාට. සමහර කෙනෙකුට බඩගිනි වැඩි වුණොත් කේන්තිත් යනවා. ඒ මොකද ඒක ඉවසල පුරුදු නැති හින්දා. එතකොට ඒ ඉවසන කෙනාට ඒ කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්. සමහර කෙනෙකුට පිපාසය වැඩි වුණාම කතා කරගන්නත් බෑ. මේ බඩගින්න පිපාසයට වෙනම මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ සීතල වැඩි වුණාමත් එහෙමයි. උෂ්ණ වැඩි වුණාමත් දැන් සමහර කෙනෙකුට දහඩිය දමන්න පටන් ගත්තට පස්සේ මේ උෂ්ණය ගැනම දොස් කියනවා මිසක් උෂ්ණයටම දොස් කියක ඉන්නවා මිසක් කිසිම වැඩක් කරන්න විදිහක් නැහැ ওই පුද්ගලයා. එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙකුට සීතල වැඩි වුණාම එක තැනකට වෙලා ගුලි වෙලා ඉන්න විතරයි පුළුවන්, වෙන කරන්න දෙයක් නැහැ. එතනින් එහාට මේ අපි මේ හිතුවට මේ හිමාලයේ ගිහිල්ලෙන් භාවනා කරන්න හිතන්නවත් බෑ ඉතින්. මේ ආකාරයට ඉතින් මේ ඉවසන එක ලේසි පාසු කාරණයක් නෙමෙයි, ප්‍රගුණ කළ යුතු දෙයක්. ඒ ඉවසන එක ප්‍රගුණ කරන්න ඕනේ. ජීවිතේ පුරාම ඉවසන්න පුළුවන් වෙන එකෙන් ලේසියෙන්ම Tamanට ඇති වෙන කෙලෙස් වලින් මිදෙන්න පුළුවන් ඒ ප්‍රමාණයෙන්. සීතල ඉවසන්න ඕනේ, උෂ්ණ ඉවසන්න ඕනේ, බඩගින්න ඉවසන්න ඕනේ, පිපාසය ඉවසන්න ඕනේ, මැසි මදුරුවන්ගේ දෂ්ට කිරීම ඉවසන්න ඕනේ, අවුව වැස්ස ඉවසන්න ඕනේ. එහෙම නැත්නම් පත්තයන්ගේ ගෝනුස්සන්ගේ එහෙම නැත්නම් සර්පයන්ගේ දෂ්ට කිරීම ඉවසන්න කියලා තියෙනවා. මේවා ක්‍රමානුකූලව දියුණු වෙගෙන එනකොට ඉවසන්න පුළුවන් වෙනවා. බුදුරජාන් වහන්සේ බැරි ප්‍රමාණය කියලා නැහැ. මේ පුළුවන් ප්‍රමාණය විතරයි කියලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවා කරන්න පුළුවන්. කරන්න ක්‍රමයක් තියෙනවා. කරපු පුද්ගලයෝ ඉන්නවා. දහස් ගණන් වැඩ ඉඳලා තියෙනවා. ඒ හින්දා මේවා නම් අපිට කරන්නවත් බැරි දේවල් කියලා අයින් කරන්න එපා. අර යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි අර මුලින්ම සඳහන් කරේ දන්න කෙනාට දක්න කෙනාට විතරයි මම දේශනා කරන්න කියලා වෙන් කරේ. උපාය තියෙන පුද්ගලයාට විතරයි මේ ක්‍රමය දේශනා කරන්නේ. ඒ කියන්නේ උත්සාහ කරන පුද්ගලයාට විතරයි. උත්සාහ කරන්නේ නැති පුද්ගලයාට මේ සූත්‍රය අදාළ නැහැ. මේ ධර්ම ක්‍රමය අදාළ වෙලා තියෙන්නේ උත්සාහ කරන පුද්ගලයාට. අපෝ සර්පෙක් දෂ්ට කරන එක නම් අපිට කවදාකවත් ඉවසන්න බෑ කියලා හිතුවොත් ඔහුට බෑම තමයි. නමුත් එහෙම තැනකුත් තියෙනවා මේ ක්‍රමේ. ඒ මට්ටමට එනකොට ඔහුට ඒව පුළුවන් වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඉන්න තැන නැවතිලා ඉන්නේ නැතුව දිගටම ඉදිරියට යන්න. ඊට පස්සේ විසන්න කියලා තියෙනවා මේ Tamanට දොස් කියන මිනිසුන්ගේ නරක වචන Tamanට හානි කරන්නම කියලා හිතලා වෙන පුද්ගලයෙක් Tamanට කියන වචනේ ඉවසන්න කියනවා. ඒක ටිකක් අමාරුයි නේද? මధుරෙක් කනවා ඉවසනවට වඩා ටිකක් අමාරුයි. මැස්සි මధుරන්ගේ උදුරට වඩා අවුව වැස්ස ඉවසනට අඩිය ටිකක් අමාරුයි.
මොකද මම නිර්දෝෂී කියලා Tamanට කේන්ති යනවා. එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. Taman නිර්දෝෂී වුණත්, Taman දෝෂී වුණත් ඉස්සල්ලාම කරන්න ඕනේ Tamanට අහිතකර භාවයේ පිනිස යම් කිසි පුද්ගලයෙක් ගොනු කරලා කියන වචන, පරුස වචනය ඉවසන්න ඕනේ. ඒ වචනේ ඉවසන්න පුරුදු වෙන්න කියලා තියෙනවා. ශරීරයේ උපන්නා වූ කටුක වූ තියුණු වේදනාව ඉවසන්න කියලා තියෙනවා. ප්‍රාණය නැති කරන තරම් වේදනාවක් ඉවසන්න කියලා තියෙනවා ශරීරයේ තියෙනවා. ඊටාම දුක් වූ කටුක වූ අමිහිරි වූ රළු වූ අමනාප වූ ප්‍රාණය නිරුද්ධ කරන්න තරම්ම බලවත් වූ වේදනාව පවා ඉවසන්න කියලා තියෙනවා. ඉතින් අපේ මේ අටුවාවේ ඒ කතා පුවත්වල සඳහන් වෙනවා මෙන්න මේ වේදනාව විසීමෙන්ම රහත් වෙච්ච උත්තමයන් වහන්සේලා ගැන. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සිතුල් පවුවේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේ නමක් උදරාබාධයක් හැදෙනවා. ඉතින් මේ මහලු භික්ෂුව උදරාබාධයක් හැදිලා මේ උදරය පිම්බිලා වාතයක් පිරීලා උදරය පිම්බෙනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ ඒ සාමණේරුන්ට කියනවා මේ ඊටාම බලවත් වේදනාවක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ සාමණේරුන් කියනවා මේ ස්වාමීනි පැවිද්දන්ගේ වෙනස පේන්නේ ඔන්න ඔය වෙලාවට තමයි. සාමාන්‍ය පුද්ගලයෙකුට අමාරුවක් හැදුනහම කෑ ගහනවා. නමුත් පැවිද්දගේ වෙනස පේන්නේ ඔන්න ඔය වෙලාවට තමයි කියලා. ඔක ඉවසන්න කියලා කියනවා. ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඉවසනවා. ඉවසුවාම දැන් මේ වාතාබාධය වැඩි වෙලා මේ උදරේ පැලිලා බඩවැල් එළියට එනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අහනවා ඇවැත්නි මේ ඉවසුවම ඇද්ද? මේ තරම් ඉවසුවම ඇද්ද කියලා. ඒ කියන්නේ උන්වහන්සේ මාර්ගඵල දක්වා ඒ කියන්නේ අරහත්ත්වයට දක්වා දියුණු වෙලා ඒ ඉවසීම තුල ඒ ඉවසීම නිසා ඉතින් ඒ හින්දා මේ ප්‍රාණය නිරුද්ධ කරන තරම් වේදනාවක් ඉවසන්න කියනවා. ඒක තමයි මේ නිවන්ට යන අයගේ වෙනස. අනික් අයට ලෙඩක් හැදුනහම වේදනාවෙන් කෑ ගහනවා, අනික් පුද්ගලයන් කරදර කරනවා, යනාදී වශයෙන් ගොඩක් දේවල් කරනවා. නමුත් සිහිය පවත්වන්න විශේෂ වෙලාවක් නැහැ. හැම වෙලෙම සිහිය පැවැත්විය යුතු වෙලාවම තමයි. ඒ හින්දා හැම වෙලෙම හිත දියුණු කරන්න උත්සාහ කරන පුද්ගලයාට තමයි එයින් මිදෙන්න ලැබෙන්නේ. මෙන්න මේ විදිහට මේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙකුට මధుරව දෂ්ට කරාමත් පහසාවටපත් වෙනවා නම්, අමනාප වෙනවා නම්, අකමැති වෙනවා නම්, කේන්ති ගන්නවා නම් මේ ඉවසන්න පුළුවන් පුද්ගලයාට එහෙම කරදරයක් වෙන්නේ නැහැ. දැන් ඒ විස උනත් ක්‍රියා කරන්නේ ද්වේෂයේ තියෙන පුද්ගලයාට වැඩියෙන් ක්‍රියා කරනවා. දැන් අපි හිතමු මధుරෙක් දෂ්ට කරා කියලා. එතන බොහොම අකමැති වෙන්න එතන කැසීමක් හට ගන්නවා. ඒ කැසීමකට අකමැති වෙලා එතන කසන්න ගත්තාම එතන තුවාලයක් හට ගන්නවා. මధుරා කරපු හානියට වඩා හානියක් තමන් කරගෙන නේද? ඒ කියන්නේ සුව කැමති තමාට දුක් දීලා තියෙන වැඩියෙන්ම තමන්මයි. අන්තිමට වැළුවා. මధుරව සුළු හානියක් කරේ. නමුත් ඊට වඩා හානියක් තමන්ම කරගෙන තියෙනවා. ඉතින් ඒ ද්වේෂය තියෙන හින්දා. අනිත් එක ද්වේෂය කියන්නේ ඇඟ දවන නැත්නම් ඇඟට විස ධර්මතාවයක් හින්දා ද්වේෂයත් ඇඟට විසයි, මధుර වගේ විසත් ඇඟට විසයි. මේ දෙකම එකව වෙලා ඇඟට හානි කරනවා. ඉතින් ඒ හින්දා දැන් සර්පෙක් හිම දෂ්ට කරාම යම් කිසි කෙනෙක් බය වුණොත් එහෙම නැත්නම් ඒ බය කියන්නේ ද්වේෂයේ එක්තරා ආකාරයක්. ඔහුගේ ඇඟේ ඒ විස ක්‍රියාත්මක වීම ශීඝ්‍ර වෙනවා. ඔහුට මරණය ඉක්මනට ලැබෙනවා. ඒ විදිහට මේ ඉවසන පුද්ගලයාට එහෙම වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ යම්කිසි විදිහකට ද්වේෂය නැති කරන්න කියලා දීලා තියෙනවා මෙත්තානිසංස සූත්‍රයේ. මේ මෛත්‍රී භාවනාව වඩ පුද්ගලයාට ලැබෙන ආනිසංසයක් හැටියට කියලා තියෙන්නේ සර්පෙක් දෂ්ට කරත් මැරෙන්නේ නැහැ කියලා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති කියලා කියන්නේ ගින්නකින්වත් විසකින්වත් ආයුධයකින්වත් මරන්න බෑ කියලා තියෙන්නේ මේ පොඩ්ඩ බැරි වෙනකොට කේන්ති යන පුද්ගලයාට නෙමෙයි. මෛත්‍රිය වඩපු පුද්ගලයාට. මේ මෛත්‍රිය අනිසංසය. මොකද ද්වේෂයට විරුද්ධ ධර්මතාවයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මේ ඉවසීම ප්‍රගුණ කරන පුද්ගලයාට ඒ නොයොසීමෙන් ඇති වෙන කෙලෙස් ප්‍රමාණය නැති කරන්න පුළුවන්. ඒ කෙලෙස් ප්‍රමාණයෙන් මිදෙන්න පුළුවන්. ඉන්පසු කියනවා මේ වර්ජනය කිරීමෙන්
අත්‍ය ආසවව පරිවර්ජනා පහතබ්බා වර්ජනය කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. මොනවද? දැන් නපුරු ඇතෙක් කුලප්පු වෙච්ච ඇතෙක් ඉන්නවා නම් අපි ළඟටවත් යන්නේ නැහැ. කුලප්පු වෙච්ච ගොනෙක් ඉන්නවා නම් ඒත් අපි ළඟටවත් යන්නේ නැහැ. ඡණ්ඩ සුනකෙක් ඉන්නවා නම් බොහොම දරුණු බල්ලෙක් ඉන්නවා නම් අපි ළඟටවත් යන්න කැමති නැහැ. මොකද අපි හිතනවා අපිට ඒක පාඩුයි. අපිට ඒ පැත්තට යන එකත් බලන්න යන එකත් පාඩුවක්. මොකද වෙන්න කිසිම ලාභයක් නැහැ. තියෙන්නේ පාඩු විතරයි. ඒ වගේ අසුචි වලක් තියෙනවනම් කුණු දමන වලක් තියෙනවනම් අපි ළඟටවත් යන්නේ නැහැ. මොකද මේ පැත්තටවත් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වගේ කටු ගොඩවල් තියෙනවනම් අපි මේ ප්‍රදේශයට යන්නේ නැහැ. ඒ වගේ අපි මේ ප්‍රමාණය වර්ජනය කරනවා. ඒ පැත්තටවත් යන්නේ නැතුව වර්ජනය කරනවා. අන්න ඒ විදිහට පාප මිත්‍රයෝ වර්ජනය කරන්න කියලා කියනවා. මොකද යම්කිසි පුද්ගලයෙක් ආශ්‍රය කිරීමෙන් තමන්ගේ සීලයෙන් තමන් පාතට වැටෙනවා නම්, තමන්ගේ සමාධියෙන් පාතට වැටෙනවා නම්, තමන්ගේ ප්‍රඥාවෙන් පාතට වැටෙනවා නම් මේ කරන හොඳ වැඩ තවදුරටත් කරගන්න හම්බෙන්නේ නැත්තම්, ඒවට බාධා පැමිණෙනවා නම්, අපේ තියෙන උනන්දුවත් නැති කරනවා නම්, අපේ තියෙන ශ්‍රද්ධාවටත් හානි කරනවා නම්, අන්නේ පුද්ගලයාව දුරින් දුරු කරන්න කියනවා මෙන්න මේ විදිහට. හොඳම උදාහරණ ටිකක් කියලා තියෙනවා. ඒ කියන්නේ මද කිපුණ ඇතෙක් වයින් කරනවා වගේ. එහෙම නැත්නම් කුලප්පු වෙච්ච ගොනේ දුරින් දුරටම අයින් කරනවා වගේ. ළඟටවත් යන්නේ නැතුව. අසුචි වලක් අයින් කරනවා වගේ. ඒ නිසා අන්න ඒ ප්‍රමාණය, ඒ කියන්නේ ඒ පාප මිත්‍ර සේවනයෙන් ඇතිවෙන කෙලස් ප්‍රමාණය අයින් කරන්න පාප මිත්‍ර සේවනයෙන් වළකින්න ඕනේ. මේක තමයි වර්ධනයෙන් ප්‍රහාණය කළ යුතු කොටස. අපි කොච්චර කිව්වත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියලා අපි හැම ප්‍රයෝජනයක් තකාම මේ ඔය බාලයෝ කියන අය ආශ්‍රය කරනවා නම් අපිට ඔය ප්‍රාර්ථනා සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රාර්ථනාව වචන වලින් සිද්ධ වෙන එකක් නෙමෙයි. ප්‍රාර්ථනාව කියන්නේ හිතේ තියෙන කැමැත්ත කියන එකයි. හිතේ කැමැත්තට හොර කරන්න බෑනේ. තමන්ගේ හිතේ කැමැත්තනේ. එතකොට අපි ගාතාව කියනකොට මාමේ බාල සමාගමෝ කියලා මට බාලයන්ගේ සමාගමයක් නම් වෙන්න එපා කියලා. නමුත් මගේ වැඩ වගේක් කරගන්න නම් මේ පුද්ගලයන්ගෙන් තමයි උදව් ගන්න තියෙන්නේ කියලා ඒ පුද්ගලයා ගාවට යනවනම් ඒ කියන්නේ ප්‍රාර්ථනාව තියෙනවා යම්කිසි ආකාරයක ඒ පුද්ගලයන් එක්ක මුසු වෙන්න. ඒ හින්දා මිදෙන්න හම්බෙන්නේ නැහැ. අවංකව කැමති වෙන්න ඕනේ බාලයන්ගෙන් මිදෙන්න. බාලය අඳුරගන්නේ කොහොමද? අපි බාලපඬි සූත්‍රය කරා මම හිතන්නේ. ඒ පුද්ගලයා කයින් වචනින් මනසින් කරන්නේ අකුසල. අනිත් එක ඒ ඉන්න අනික් පුද්ගලයාවත් ඒ දෙසට යොමු කරනවා. ඒ පුද්ගලයාගේ කාලේ නාස්ති කරනවා. නාස්ති කරලා කෙලස් වැඩි වෙන ආකාරයේ දෙයකට යොදවනවා. එහෙම නැත්නම් දැන් භාගතුන් වහන්සේ ආශ්‍රය කිරීම පිළිබඳව අංගුත්තර දෙකනිපා සූත්‍රයක මෙහෙම දේශනා කළා තියෙනවා. එක්තරා පුද්ගලයෙක් ඉන්නලු තමන්ට වඩා සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අඩු. ඒ පුද්ගලයාව ආශ්‍රය කරන්න එපා. ඒ පුද්ගලයාව ආශ්‍රය කරනවා නම් අනුකම්පා හේතුවෙන් පමණක් ආශ්‍රය කරන්න. ඒ කියන්නේ ඒ පුද්ගලයන් ප්‍රයෝජනයක් ලබන්න නෙමෙයි. ඒ පුද්ගලයාට හොදක් කරන්න. හිතාගෙන ආශ්‍රය කරන්න. තමන්ට සමාන සීල සමාධි ප්‍රඥා තියෙනවා නම් ඒ කියන්නේ තමන් වගේම සීල රකින්න කෙනෙක්, තමන් වගේම භාවනා කරන්න උත්සාහ කරන කෙනෙක්, තමන් වගේම ප්‍රඥාව වඩන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ පුද්ගලයාව ආශ්‍රය කරන්න. තමන්ට වඩා සීල සමාධි ප්‍රඥා ගුණයක් තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාව මුදුනේ තියාගෙන ආශ්‍රය කරන්න කියලා කියනවා. එළෙව්වත් පස්සෙන් ගිහිල්ලා ආශ්‍රය කරන්න වටිනවා කියලා කියනවා. මොකද ඒ පුද්ගලයා ආශ්‍රය කිරීමෙන් තමයි තමන්ට දියුණුවක් ඇති වෙන්නේ. ඉතින් හැම වෙලෙම කල්පනා කරලා බලන්න අපි ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන් මෙහෙම පුද්ගලයෝ කවුද ඉන්නේ? අපි ආශ්‍රය කරන්නේ ඇයි? එහෙම නෙමෙයි නා. එහෙනම් මොන වගේ ප්‍රයෝජනයකටද අපි මේ පුද්ගලයා ආශ්‍රය කරන්නේ කියලා කල්පනා කරලා බලුවම තමන්ට තමන්ගේ වැරදි ටික හොයාගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අන්න ඒ විදිහට උපාය මාර්ගය යොදන කෙනාට විතරයි ඒ ප්‍රමාණයෙන් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ පාප මිත්‍ර සේවනයේදී ලැබෙන කෙලෙස් ප්‍රමාණයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මේ
කොටස තමයි අත්‍යාසවා පරිවර්ජනා පහතබ්බා කියලා දේශනා කරලා තියෙනවා. ඉන්පසුව දේශනා කරනවා අත්‍යාසවා විනෝදනා පහතබ්බා. දුරු කිරීමෙන් ඉවත් කළ යුතු කෙලෙස් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය මොකක්ද කියනවා නම් මේ උපන්නා වූ කාම විතර්කය, උපන්නා වූ ව්‍යාපාද විතර්කය, නැත්නම් උපන්නා වූ විහිංසා විතර්කය කියන විතර්ක තුන. විතර්ක කියන්නේ සිතුවිලි වලට. කාම සිතුවිල්ලක් ඇති වුණාම ඒ කියන්නේ අපිට හිතෙනවා යම්කිසි ලස්සන රූපයක් දකින්න. ඒක හොයාගෙන යන්න හිතෙනවා. එහෙම නැත්නම් යම්කිසි ශබ්දයක් අහන්න හිතෙනවා. ඒක නැවත නැවත අහන්න හිතෙනවා. මේක ලෝභ සාගර සිතෙන් කරන්න කියලා අපි දන්නවා. එහෙම සිතුවිල්ලක් ඇති වුණාම මේ කාම සිතුවිල්ලක් ඇති වුණාම මෙන්න මේ සිතුවිල්ලට පස් ආකාරයකින් පහර දෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කොහොමද? දැන් අපි සීතල උෂ්ණ යනාදී දේවල්, මැසි මදුරුවන්ගේ ස්පර්ශ යනාදී දේවල් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි කියලා කිව්වනේ. ඒ පිළිබඳව ඇති වෙන කෙලෙස් ඉවසීමෙන් ප්‍රහාණය කරන්න. මෙතනදී කියනවා නොයිවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන. කොහොමද මේ පන්නා වූ කාම සිතුවිල්ලක් නොයසන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපිට හිතෙනවා දැන් අපි සිල් අරගෙන ඉන්නේ. අද සින්දු කියන්න බෑ. සින්දුවක් අහන්නත් බෑ. සින්දුවක් වෙනුවෙන් තාලයක් අතින් තියන්නත් බෑ. එහෙමනම් දැන් සින්දුවක් මතක් වෙනවා. මතක් වුණාම ඒකට ඉඩ දුන්නොත් ටික වෙලාවකින් කටින්ම සින්දුව කියනවා. ඉවසලා තියනවා. ඉවසන්න එපා කියනවා. ඒ කියන්නේ ඒකට ඉඩ දෙන්න එපා කියනවා. නාදිවාසේති පජාති කියලා කියන්නේ එය තමන්ගෙන් ඉවත් කරන්න ඕනේ. විනෝදිති කියලා කියන්නේ දුරින් දුරු කරන්න ඕනේ. ඈත් කරන්න ඕනේ. ව්‍යන්ති කරෝති කියලා කියන්නේ විනාශ කරන්න ඕනේ. අනභාවං ගමති කියලා කියන්නේ නැවත නූපදින ආකාරයකටපත් කරන්න. ඒ කියන්නේ නැවත ආයි විනාඩි 5කින් හෝ 10කින් හෝ පැයකින් හෝ දෙකකින් උපදින්නේ නැති ආකාරයට නැති කරලා දාන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒකේ හේතුත් නැති කරන්න කියලා තියෙනවා. ඉතින් හිතලා බලන්න දැන් මේ සින්දුවක් වගේ දෙයක් මතක් වුණොත් ඒක ඉවසන්නේ නැතුව මට මේ ඇති වෙච්ච සිතුවිල්ල සුළුපටු එකක් නෙමෙයි. මට මේ මොකක් හරි රේඩියෝ එක හරි මොකක් හරි ගිය සින්දුවක් මතක් වුණා. මේක සුළුපටු කාරණයක් නෙමෙයි කියලා නොයවසන්න ඕනේ. ඒ කියන්නේ බලවත් ලෙස ඒ ගැන සිහිය යොදන්න ඕනේ. යොදලා ඒ ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා ඒ දුරින් දුරු කරන්න වෙන කුසල කර්මයක නියැලෙන්න ඕනේ. එක්කෝ ගාතාවක් කියන්න ඕනේ. එක්කෝ වෙන පොතක් කියවනවා හෝ මොකක් හරි වෙන ධර්ම කාරණයක් මතක් කරන්න ඕනේ. අනාදි වශයෙන් ක්‍රම සෑහෙන කියලා තියෙනවා. ඒ විදිහට එහෙම කරලා ඊට පස්සේ තමන් කල්පනා කරලා බලන්න ඕනේ මේ සිතුවිල්ල විනාශ කරන්න ක්‍රමයක්. නැවත මේ සින්දු වලට ආස වෙන්නේ නැහැ. මොකද මේ සමහර කෙනෙක් හිතන විදිහට නෙමෙයි භාගතුන් වහන්සේ නිවන්ට යන දේශනා කළා තියෙන්නේ. සමහර කෙනෙක් නම් බොහෝ අවධානය යොමු කරන්නේ මේ වෙන වෙන දේවල් වලට. නමුත් භාගතුන් වහන්සේ මේ පන්සිල් වලින් අටසිල් වලට එනකොටම මේ නච්ච ගීත වාදිත කියලා මේ සින්දු ආහනකින් වාදනය කරන එකකින් නිදෙන්න කියනවා. මාලා ගන්ධ විලේපන කියලා මේ සෝද පාවිච්චි කරන එකකින් මල් ගඳ විලවුන් පාවිච්චි කරන එකකින් අයින් වෙන්න කියනවා. මේ ආලේපන වර්ග පාවිච්චි කරන එකකින් අයින් වෙන්න කියනවා. ඉතින් බැරෑරුම් විදිහටම නිවනට බලපාන නිසා තමයි පන්සිල් වලින් අටසිල් වලට එද්දිම මේ දේවල් අයින් කරන්නේ. නමුත් අපිට ඒ තරම බැරෑරුම් හැටියට තේරෙන්නේ නැහැ. මොකද අපි ඒ ගැන හිත යොදවලා නැති හින්දා. නමුත් භාගතුන් වහන්සේට ඒවා බැරෑරුම්. සමහර කෙනෙක් මේ භාගතුන් වහන්සේ සිල්පදයක් දාලා නැති දේවල් පවා කරන්න හදනවා මේ දේවල් කර කර. නිවන ලැබෙනවද? නිවන ලැබෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ මේ නිවනට යන මාර්ගය මනාකොට දැනගෙන ඊටාම හොඳින් දේශනා කරලා තියෙනවා. අපි කල්පනා කරන්න ඕනේ අපිට හිතෙන එක බුද්ධ ධර්මය නෙමෙයි, අපිට හිතන විදිහට නිවන් දකින්න බෑ. භාගතුන් වහන්සේට තමයි නිවන් දකින්න ක්‍රමය අවබෝධ වුණේ. ඒ අවබෝධ වෙච්ච ක්‍රමය සඳහන් වෙන්නේ ධර්මයේ.
ඒ ධර්මයේ තියෙන කාරණයක් අපි හිතන විදිහත් කොයිතරම් ගැළපෙනවද කියන එක මත අපිට නිවනට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන් හිටියට අපි යනවා කියලා එතනම තමයි. ඒ වගේ අපි කල්පනා කරන්න ඕනේ අපි කොයිතරම්ම භාගතුන් වහන්සේගේ ධර්මයට අනුකූලද? අපගේ සිතුවිලි රටාව කොයිතරම් අනුකූලද? හැම වෙලෙම කල්පනා කළ යුතු දෙයක්. මේ විදිහට උපන්නා වූ කාම සිතුවිල්ල ඉවසන්නේ නැතුව ඉවත් කරලා දුරින් දුරු කරලා විනාශ කරලා නැවත නූපදින ආකාරයට පත් කරන්න ඕනේ. ඒ වගේම උපන්නා වූ විහිංසා විතර්කය කාට හරි නරකක් කරන්න කරදරයක් කරන්න හිතුනහම අපිට සමහරලාට හිතෙනවා පොඩි විහිළුවක් කරන්න. ඉතින් ඒක නින්දාවක් සමහරලාට. ඒක පොඩි අපහසුතාවයකට පත් කිරීමක් තව කෙනෙක්ව. එහෙම නැත්නම් තව කෙනෙකුට හිතනවා අපාරක් ගහන්න හිතෙනවා. එහෙම නැත්නම් වේදනාවක් ලබා දෙන විදිහ ක්‍රියාවක් කරන්න හිතන. ඒවට තමයි විහිංසා කියන්නේ. ඒ විහිංසා විතර්කය ආවහම එයට ඉඩ දෙන්න හොඳ නැහැ. එය නොයවසන්න ඕනේ. එය ඉවත් කරන්න ඕනේ, දුරු කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ. නැවත නූපදින ආකාරයකට තමන්ගේ සංකල්පය දියුණු කරගන්න ඕනේ. තමන්ගේ සිතුවිලි රටාව තමන් හොඳයි කියලා හිතන දේවලුයි නරකයි කියලා හිතන දේවලුයි තමයි තමන්ගේ සංකල්ප කියලා කියන්නේ. ඉතින් නරක දෙයක් අගයි කියලා හිතාගෙන ඉන්න කෙනාට මේ බන කොහොම හිතත් එයින් හිත මිදිච්ච ගමම හිතෙන්නේ අර දේවල් කරන්න. ඒ විදිහට තමන්ගේ සංකල්ප දියුණු කරගන්න ඕනේ නැවත මේවා නූපදින ආකාරයට. ඊට පස්සෙ ව්‍යාපාද විතර්කය. යම්කිසි පුද්ගලයෙක්ව යම්කිසි සත්වයක මරන්න ඇති වෙන සිතුවිල්ල ඉවසන්න හොඳ නැහැ. නොයවසන්න ඕනේ. ඒ සිතුවිල්ලට ඉඳ ඉඩ දෙන්න එපා. ඒ සිතුවිල්ලෙන් සිත මුදවන්න ඕනේ. ඒ සිතෙන් දුරින් දුරු කරන්න ඕනේ ඒ සිතුවිල්ල. තමන්ගේ හිතෙන් අයින් කරන්න ඕනේ. ඈඩ් කරන්න ඕනේ. ඈඩ් කරලා ඒ සිතුවිල්ල විනාශ කරන්න ඕනේ. ඒ කියන්නේ කරලා නැවත නූපදින ආකාරයකට පත් කරන්න ඕනේ. දැන් අපි තුමු පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක ප්‍රගුණ කරලා නැහැ. ඒ ප්‍රගුණ කරපු නැති පුද්ගලයාට අපි තුමු මధుරෙක් දෂ්ට කරනවා. ක්ෂණිකව මරන්නම තමයි හිතෙන්නේ. ව්‍යාපාද සිතුවිල්ල නැගලා එනවා. ඒ කියන්නේ මේ කරන දෙයට මම කැමති නැති බව කියන්නේ ඔහුට ඒ සිහියක් නැහැ. ඒක එහෙමද කියලා කියන්න. නමුත් ඔහුට එන සිතුවිලි රටාව තමයි මේ වේදනාවට මම කැමති නැහැ. එහෙනම් මේන් මිදෙන්න ක්‍රියා කරන්න ඕනේ. ඒයින් මිදෙන්න ක්‍රියා කිරීමේදී මොන සීමාව දක්වා අනුන්ට හානි කරනවද කියන එක උට ප්‍රශ්නයක් නෙමෙයි. ඒකින්ද ඒක ව්‍යාපාද සිතුවිල්ල බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ඒ වේදනාවෙන් මිදෙන්න ඉස්සල්ලාම කරන්නේ මధుරව මරලයි. මෙන්න මේ සිතුවිල්ල අයින් කරන්න ඕනේ. ඉවසන්න හොඳ නැහැ. ඉවත් කරලා විතරක් බෑ දුරින් දුරු කරන්නත් ඕනේ. ඒ කියන්නේ හදිස්සියකටවත් මරණ සිතුවිල්ලක් එන්නේ නැති මට්ටමට තමන්ගේ සංකල්පය දියුණු කරන්න ඕනේ. තමන්ගේ මොන දෙයකට හානි වුණත් තමන් එක කලින් හිතලා බලන්න ඕනේ. සතෙක් ඇවිල්ලා මගේ අතක් කෑවොත් මගේ අතේ ආයුධයක් තියෙනවා නම් මම මරනවාද? මගේ අත කනකොට මට මොන වගේ වේදනාවක් තියෙයිද? මගේ කකුලක් කනකොට මොන වගේ වේදනාවක් තියෙයිද? එහෙම නැත්නම් මගේ දරුවෙක් ළඟට ඒ සතෙක් ගියොත් මට මරන්න හිතෙයිද? යනාදී වශයෙන් මේ ව්‍යාපාද සිතුවිල්ල විවිධාකාරයි. අපි තුමු සර්පයෙක් යනවා තමන්ගේ දරුවෙක් ගාවට. මිනිස්සුන්ට ඉස්සෙල්ලාම හිතෙන්නේ මරන්න ඕනේ කියලා. මොකද දරුවට තියෙන තණ්හා වැඩිකමට ඉස්සෙල්ලාම හිතෙන්නේ මේ වෙන මොනවත් උපක්‍රමයක් යොදන්න තරම් සිහියක් නැහැ. මරණ එකම තමයි ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් මේ විදිහට මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක පවා තමන්ගේ වස්තුව වෙනුවෙන් කෙනෙක්ව මරන්නේ නැහැ. තමන්ගේ අබුදරු ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් මරන්නේ නැහැ. තමන්ගේ අතපය අවයව වෙනුවෙන් මරන්නේ නැහැ. තමන්ගේ ජීවිතය වෙනුවෙන් මරන්නේ නැහැ කියලා ප්‍රගුණ කරන්න ඕනේ. ඒ ප්‍රගුණ කරාට පස්සේ ඔහුට කියන්න පුළුවන් ආයි නැවත මට මේ ප්‍රාණඝාත සිතුවිල්ල නම් එන්නේ නැහැ. අනුන්ගේ ජීවිතය නැති කරන සිතුවිල්ල පැමිණෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විදිහට ව්‍යාපාද සිතුවිල්ලත් ඉවසන්නේ නැතුව දුරින් දුරු කරන්න කියලා කියන්නේ. මේ තමයි දුරින් දුරු කිරීමෙන් එහෙම නැත්නම් බැහැර කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් ප්‍රමාණය. ඉතින් මේ ප්‍රමාණය කරන්නේ නැති පුද්ගලයාට ඒ කාම සිතුවිල්ලක් ආවත්, විහිංසා සිතුවිල්ලක් ආවත්, ව්‍යාපාද සිතුවිල්ලක් ආවත්
කෙලෙස් ඇතිවීම කැමති වෙන්න ඕනේ. ඔහුට මිදෙන්න බෑ. ඒ දේවල් වලට ඉඩ දීලා තමන්ගේ සිත තුළ ඇති වෙන්න ඉඩ දීලා ඔහුට ඒ කෙලෙස් වලින් මිදෙන්න බැරුව යනවා. හත්වෙනි කොටස තමයි ආසවා භාවනා පහතබ්බා. මොනවද මේ වැඩිමෙන් දුරු කළ යුතු කෙලෙස් ප්‍රමාණය? මොනවද වඩන්න කියලා තියෙන්නේ? සති සම්බෝධ්‍යංගය. අයි බොජ්ජංග කියලා කියන්නේ. බෝධිය කියලා කියන්නේ නිවනට. බෝධියේ අංග කියලා කියන්නේ නිවනෙහි අංගවලට. ඉතින් මේ සිහිය කියන එක බෝධියේහි අංගයක්. ඒ බෝධියේ අංගය ප්‍රගුණ කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ ඉඳගෙන කරන එකකටම නෙමෙයි. භාවනා කරනවා කියලා කියන්නේ වඩනවට. ඒ වඩන එක හතර ඉරියව්වෙම වඩන්න පුළුවන්. ඉඳගෙන වඩන්නත් පුළුවන්, හිටගෙන වඩන්නත් පුළුවන්, ඇවිදිමින් වඩන්නත් පුළුවන්, ඇලවෙලා වඩන්නත් පුළුවන්. මේ සතිය කියන එක, මේ සතිපට්ඨානය භාගතුන් වහන්සේ සතර ඉරියව්වෙම වඩන්න දේශනා කරනවා. එහිදී දැන් අපි දන්නවා ඉරියාපත කාණ්ඩය ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානති කියන්නේ ඇවිදිනකොට කරන්න ප්‍රමාණිකුත් තියෙනවා. තිතෝවා තිතෝ මීති පජානාති කියලා හිටගෙන ඉන්නකොට කරන්න ප්‍රමාණිකුත් එහෙම ඉරියාපත භාවනාවක් තියෙනවා. හිටගෙන ඉන්නකොට කරන්න ප්‍රමාණයක්. නිසින්නෝවා නිසින්නෝ මීති පජානාති කියලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න විදිහ මෙනෙහි කරලා වැඩි හැකි සිහියක් තියෙනවා, සතිපට්ඨානයක් තියෙනවා, ඉඳගෙන ඉන්නකොට කරන්න පුළුවන්. සයානෝවා සයානෝ මීති පජානාති. ඇලවෙලා ඉන්නකොට ඇලවෙලා ඉන්න බව දැන ගැනීමත් විශේෂම සිහිය වැඩිවීමක්. ඉතින් මේ සිහිය කියන දේ සතර සතිපට්ඨානෙන් පටන් අරගෙන සම්මා සතිය දක්වාම වඩන්න ඕනේ. මේ සති සම්බෝධ්‍යංගය කියන එක වැඩිවීමෙන් තමයි සම්මා සතිය දක්වා දියුණු වෙන්නේ. ඒක පටන් ගන්න සතර සතිපට්ඨානෙ. ඒ සතිපට්ඨානෙ පටන් අරගෙන ක්‍රමානුකූලව සිහිය දියුණු වෙලා බොජ්ජංග කරා ගිහිල්ලා මාර්ගංග කරා යන්න ඕනේ. මේ වගේ වැඩි යුතු දෙවෙනි කාරණය තමයි ධම්මවිචය සම්බෝධ්‍යංගය. ධම්මවිචය කියලා කියන්නේ විමසුම් නුවණ කියන එකයි. ඒ විමසුම් නුවණ කියලා කියන්නේ ඒ දේ සසඳලා අවබෝධ කරගන්නා වූ නුවණට. ඒ නුවණත් වඩන්න ඕනේ. ධම්මවිචය සම්බෝධ්‍යංගය මේ කියන ප්‍රමාණය ඉවසලා නොඉවසලා දුරු කරලා එහෙම කරන දේවල් නෙමෙයි. මේවා වඩලම තමයි ඇති කරගන්න ඕනේ. සිහිය කියන එක නැති පුද්ගලයාට ඇති වෙන කෙලෙස් සිහිය කියන ධර්මයේ සති සම්බෝධ්‍යංගය කියන ධර්මයේ තියෙන පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මේ ධර්මවිචය සම්බෝධ්‍යංගය වඩන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. වීර සම්බෝධ්‍යංගය වඩන්න ඕනේ. තුන්වෙනි වීර සම්බෝධ්‍යංගය. වීර සම්බෝධ්‍යංගය කියලා කියන්නේ නූපන්නා වූ කෙලෙස් නැත්නම් අකුසල් නූපදීව පිණිස කරන වෑයම. එහෙම නැත්නම් උපන්නා වූ කෙලෙස් අභාවය පිණිස නැති කිරීම පිණිස කරන වෑයම. එහෙම නැත්නම් උපන්නා වූ කුසල් පවත්වාගෙන යාම පිළිබඳ කරන වෑයම. එහෙම නැත්නම් නූපන්නා වූ කලින් කරලා නැති කුසල් ඉදිරියේදී ඇති කර ගැනීමට කරන වෑයම. මෙන්න මේකට කියන සම්මා වායාම කියලා. සතර සම්මප්පදාන කියලා කියනවා. මෙන්න මේ වීරය මේ විදියට වඩන්න ඕනේ. මේ වීරය වඩන්න ඕනේ බෝධිහි අංගයක් වන ප්‍රමාණයට. මේ කාරණේ හිතුවත් දවස පුරාම වඩන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ වීරය වඩනවා කියලා මේ කුසල අකුසල පිළිබඳ සිහිය දිගට වඩන්න පුළුවන්. ඒ වැඩිවීමෙන් තමයි හිත දියුණු වෙන්නේ. බොජ්ජංග බවට පත් වෙන්නේ. නැත්නම් අපිට තියෙන ප්‍රමාණය බොජ්ජංග කියලා කියන්නේ නැහැ. දැන් අපි හිතන්නේ දැන් සිහිය කියලා තියෙන ප්‍රමාණයයි සතර සතිපට්ඨානයේ පටන් ගන්න පුද්ගලයාට තියෙන ප්‍රමාණයයි සිහිය කියන ඉන්ද්‍රිය කියලා තියෙන ප්‍රමාණය ඊට වඩා දියුණු ප්‍රමාණයක්. සිහිය කියන බලය ඊටත් වඩා දියුණු ප්‍රමාණයක්. ඒ වගේ දැන් අපි කල්පනා කරන්න ඕනේ අපිට ඒවා මේ ඉන්ද්‍රිය බවට පත් වෙලාද බල බවට පත් වෙලාද කියලා එහෙම බලන්න ඕනේ. ඉතින් අපිට තියෙන ප්‍රමාණය ඇති කියලා හිතන් හිටියොත් කවදාකවත් දියුණු වෙන්න හම්බෙන්නේ නැහැ. හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ මේ තියෙන ප්‍රමාණයට වඩා කොහොමද දියුණු වෙන්නේ කියලා. ඉන්පසුව පස්සද්ධිය වඩන්න ඕනේ.
පස්සද්ධි සම්බොජ්ජංගය. සමාධිය වඩන්න ඕන. සිතෙහි එකතාවේ සමාධිය වඩන්න ඕන. සමාධි සම්බොජ්ජංගය වඩන්න ඕන. එහෙම නැත්නම් අන්තිම උපේක්ඛා සම්බොජ්ජංගය වඩන්න ඕන. මේ විදිහට උපේක්ඛාව කියලා කියන්නේ යම්කිසි තැනක සෝමනස්සයක් නැත්තම්, ඒ කියන්නේ සතුටු වීමක් නැත්තම්, දෝමනස්සයක් නැත්තම්, දුක් වීමක් නැත්තම්, සුඛයකුත් නැත්තම්, සැප වේදනාවකුත් නැත්තම්, දුක්ඛයකුත් නැත්තම්, දුක්ඛ වේදනාවකුත් නැත්තම්, එතන තියෙන උපේක්ඛාව කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේ මධ්‍යස්ථ භාවය වඩන්න කියලා කියනවා. මොකද මේ දේවල් වලට මධ්‍යස්ථ වීමත් ප්‍රගුණ කළ යුතු දෙයක්. නැත්තම් සමහරලාට අපිට හිතෙනවා මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයකම අපිත් සහභාගී වෙන්න ඕනේ. මේ දේවල් වෙනස් කරන්න ඕනේ අනාදි වශයෙන්. නමුත් යම්කිසි ප්‍රමාණයකට උපේක්ඛාවත් අපි වඩලා තියෙන්න ඕනේ. නැත්තම් අපිට ඒ බෝධිය කරා යන්න බෑ. ඉතින් මෙන්න මේ ආකාරයට මෙන්න මේ 7 වෙනි ප්‍රමාණය තමයි භාවනා කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්. ඒ කියන්නේ මේ බොජ්ජංග 7 නැති පුද්ගලයෙකුට ඇති වෙන කෙලෙස්. මේ බොජ්ජංග 7 තියෙන පුද්ගලයාට නෑ. අපි හිතමු දැන් එක්තරා පුද්ගලයෙක් භාවනා කරන්න හදනවා. ඒ භාවනා කරන්න හදලා ටික වෙලාවකින් කියනවා හරිම අමාරුයි. මේ හිත එකඟ වෙන්නේ නෑ. ඉතින් එක එක සිතුවිලි ඇති වෙනවා. ඒ මොකද ඉතින් ඒ කෙලෙස් ඇති වෙලා තියෙන්නේ සමාධි සම්බොජ්ජංගේ නැති හින්දා. එහෙම නැත්නම් සමහර පුද්ගලෙක් කියනවා මට වෙන වෙන දේවල් හිතුණා. නමුත් ඒ හිතුණු බව දැනගත්තේ බොහෝ වේලාවකට පස්සේ. මොකද සති සම්බොජ්ජංගේ නැහැ. ඒ බොජ්ජංගේ තියෙන පුද්ගලයාට අර නැති පුද්ගලයාට වගේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා නුවණින් දැකලා ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන්, ඒ කියන්නේ පටිසේවණයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය වගේ. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සීතල, උෂ්ණය, මැසි මදුරුවන්ගේ ස්පර්ශ, තීව්‍ර වූ කටුක වේදනාව, පරුෂ වූ වචනපත. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අපිට ද්වේෂයෙන් කියන ලද වචනේ ඉවසන්න ඕනේ. එනාදි වශයෙන් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. වර්ජනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ දුරින් දුරු කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕනේ විශේෂයෙන් පාප මිත්‍රයන්ව. නොයවසීමෙන් එහෙම නැත්නම් ඊටාම බහැරට ඈත් කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. මොනවද? කාමසිතුවිලි, ව්‍යාපාද සිතුවිලි, විහිංසා සිතුවිලි. භාවනා කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. සත්ත බොජ්ජංගයේ වැඩිවීමෙන් ප්‍රහාණය වෙන කෙලෙස් ප්‍රමාණය. මෙන්න මේ ක්‍රම 7ට ප්‍රහාණය කළොත්, මේ ක්‍රම 7ම ප්‍රගුණ කළොත් ඒ පුද්ගලයා මේ ලෝකින විශේෂම පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. යම් වෙලාවක යම් පුද්ගලෙක් දර්ශනීය නැති කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? පටිසේවණයෙන්, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් සලකලා බලලා සේවනය කිරීමෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යන ඒ ප්‍රත්‍ය පිළිබඳ ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? වර්ජණයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? විනෝදණයෙන්, ඒ කියන්නේ දුරු කිරීමෙන්, නොයසීමෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? භාවනා කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කරලා ඉවරද? අන්න ඒ පුද්ගලයා තණ්හාව සින්දා කියලා දේශනා කරනවා. තණ්හාව සින්දා සංයෝජන, ඒ සංයෝජන නොවන ආකාරයකට පරිවර්තනය කළා. මනාකොට මානය අභිභවනය කළා. මානය
යටපත් කරගත්තා. සියලු දුකින් මිදුණා. සියලු දුක කෙලවර කරා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ධර්මපරයාය ධර්ම ක්‍රමය සියලු කෙලෙස් නැති කිරීම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර චේතවන කුමාරයාගේ භූමි ප්‍රදේශයේ පිහිටි අනේපිඩු සිටුතුමාගේ ආරාමයේදී දේශනා කරනවා. පෘථග්ජන භාවයේ සිට අරහත්ත්වයට දක්වා පැහැදිලි මාර්ගයේ තියෙන මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත් මේ ධර්ම ක්‍රමයේ තනියම ගත්තත් මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණයෙන් තියෙනවා. කේවල සම්පූර්ණ. මේ ක්‍රමය දියුණු කරොත් කෙනෙකුට සීල කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. ඒ තරම් උතුම් වූ ධර්මපරයාය. සබ්භාසව සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. එහෙනම් අපි ඉදම් මේ පුඤ්ඤං කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.